හෙලෝ හැමෝටම ලූන් ඩයරි එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔයා මෙතන ඉන්න එක ගැන මට ඇත්තටම ගොඩක් සතුටුයි. මේක ඔයාට විතරක් වෙන් වුණු නිදහස් තැනක්. ඔයාගේ දවස ඇතුලේ ඔයාට හම්බෙන පුංචි විවේකයක් තමයි මේ. අද අපි කතා කරන්න යන්නේ මම හරිම ආස ඒ වගේම ඔයාලත් මගේ TikTok account එකට ගොඩක් මැසේජ් දාලා ඉල්ලපු මාතෘකාවක් ගැන. ඒ තමයි කොහොමද අනිත් අයව නිකම්ම ඇදලා ගන්න පුළුවන් විදිහේ මැග්නටික් ප්‍රසන්ස් එකක්. එහෙම නැත්නම් චුම්බක පෞරුෂයක් ඇති කරගන්නේ කියලා. අපි හැමෝම දැකලා ඇති සමහර අය කාමරයකට ආපු ගමන්ම මුළු වටපිටාවම වෙනස් වෙනවා. හැමෝගෙම අවධානය එයාට ලැබෙනවා. මිනිස්සු එයාට උදව් කරන්න, එයාගේ යාළුවෝ වෙන්න පුදුම විදිහට පෙළඹෙනවා. ඉතින් මම මගේ පෞද්ගලික අත්දැකීම් වලින් වගේම මට හම්බුණු ඒ වගේ ආකර්ශනීය අයව නිරීක්ෂණය කරලා ලස්සන ලිස්ට් එකක් හැදුවා. මේක ඉගෙන ගන්න පුළුවන් දෙයක්. අද මේ එපිසෝඩ් එකෙන් පස්සේ ඔයාටත් පුළුවන් වෙයි ඔයාගේ ආකර්ශනීයම සංස්කරණය එහෙම නැත්නම් most magnetic version එක එළියට ගන්න. මුලින්ම මගේ අත්දැකීමක් ඔයාලට කිව්වොත් මගේ බොයෆ්‍රෙන්ඩ් උත් චුම්බක ආකර්ෂණයක් තියෙන හරිම ආකර්ශනීය කෙනෙක්. එයා එක්ක මම ගමනක් යද්දී එයාට මිනිස්සු ඉක්මනින්ම ආකර්ෂණය වෙනවා. එයාට යාළුවෝ ඇති වෙනවා. අඳුරන්නේවත් නැති අය එයා එක්ක ඉක්මනට ෆිට වෙනවා. ඕනේ උදව්වක් ඉල්ලපු හැටි එයාට කරලා දෙනවා. ඉතින් ඒ මං ලැබපු අත්දැකීමක්. ඔයාටත් ඒ වගේම අත්දැකීම් ගොඩක් ඇති. ඉතින් මම හොයාගත්ත විදිහට ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් මේ ප්‍රධාන ගතිගුණ 7 ඔයාටත් පුරුදු වෙන්න පුළුවන්. එහෙනම් ඒ මොනවද කියලා අපි එකින් එක විස්තර කරලා දැනගමු. පළවෙනි එක තමයි අවධානයෙන් ඉන්න ඕනේ. attentive presence. ගොඩක් අය කතා කරනකොට කරන්නේ අනිත් කෙනා කියන දේ අහගෙන ඉන්නවා වෙනුවට ඊළඟට මම මොකද්ද කියන්න ඕනි කියලා හිතනවා. හැබැයි ආකර්ෂණීය අය එහෙම නැහැ. ඔයා කතා කරනකොට එයා ඔයාට සම්පූර්ණ අවධානය දෙනවා. මම ටිප් එකක් ඔයාලට කිව්වොත් ඔයා කලින් කියපු පුංචි දෙයක් පවා මතක තියාගෙන පස්සේ වෙලාවක ඒ ගැන ඇහුවොත් ඔයාට දැනෙන්නේ ඔයා හරිම විශේෂ කෙනෙක් කියලා නේද? ඒ වගේම තමයි මැසේජ් කරනකොට හැම පොයින්ට් එකකටම ඔයා අනිත් කෙනාට ලස්සනට රිප්ලයි කරන්න. ඒක ඔයාගේ ආකර්ෂණය වැඩි වෙන්න බලපාන එක කරුණක්. දෙවන කාරණාව තමයි සමාජීය පරාර්ථකාමීත්වය. එහෙම නැත්නම් social generosity කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ ඔයාගේ කාලය, අවධානය, ඒ වගේම ප්‍රශංසාව අනිත් අයට නොමසුරුව දෙන්න කියන එක. ටිප් එකක් විදිහට කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා දැක්කොත් ඒක කියන්න ලෝභ වෙන්න එපා. කාට හරි උදව්වක් ඕන වුණොත් ඔයා දන්න කෙනෙක්ව සම්බන්ධ කරලා හරි දෙන්න. නැත්නම් ඔයාට ඒ උදව්ව කරන්න පුළුවන් නම් එයාට ඒක කරලා දෙන්න. උපන්දින මතක තියාගෙන විශ් කරන එක වගේ පුංචි දේවල් වලින් මිනිසුන්ට ඔයාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාව තමයි උණුසුම් බව සහ ආරක්ෂිත බව. warmth and safety. මිනිස්සු හැම වෙලේම කැමති Tamanව විනිශ්චය නොකරන අය එක්ක ඉන්න. ඔයා ගාව ඉන්නකොට කෙනෙක්ට නිදහසේ ඉන්න පුළුවන් නම් ඒක තමයි ඔයාගේ ලොකුම ජයග්‍රහණය. ඔයාගේ හිතේ තියෙන පීඩනය අඩු කරගෙන සංසුන්ව ඉන්න පුරුදු වෙන්න. ඔයා සංසුන් වෙනකොට ඔයා වටේ ඉන්න අයත් නිකම්ම සංසුන් වෙනවා. හතරවෙනි කාරණාව තමයි ප්‍රකාශනශීලී බව, expressiveness. එහෙම නැත්නම් aliveness කියන්නේ. නිකම්ම මරුණා වගේ ඉන්නේ නැතිව hina වෙනකොට පණ තියෙන hina වෙන්න. ඇස් වලින් කතා කරන්න. ඔයාට හිතෙන දේ මූණෙන් පේන්න හරින්න. ඔයාගේ ශක්තිය එක නැත්නම් එනර්ජි එක අනිත් අයටත් දැනෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි හරිම ආකර්ශනීය දෙයක් වෙන්නේ. පස්වෙනි කාරණාව තමයි Taman ගැන තියෙන විශ්වාසය. අනිත් අය මොනවා හිතයිද කියලා හිතේ තියන්නේ නැතිව ඔයාට ඕන දේ කරන්න. ඔයාගේ තීරණ ගැන ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔයාගේ දක්ෂතා ගැන ආඩම්බර වෙන්න. ඔයා කවුද කියලා ඔයා දන්නව නම් ලෝකෙම ඔයාට ගරු කරන්න පටන් ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. හයවෙනි කාරණාව තමයි රහස්‍යභාවය, mystery. හැමදේම එකපාර කියන්නත් යන්න එපා. ඔයාගෙන තව ඉගෙන ගන්න දෙයක් තව කෙනෙක්ට ඉතුරු කරන්න ඕනේ. ඒ කුතුහලය නිසාම මිනිස්සු ඔයාට තව තවත් ලං වෙනවා. ඔයාගේ පෞද්ගලික ලෝකය හරිම පොහොසත් එකක් කරගන්න. පොත් කියවන්න, අලුත් දේවල් ඉගෙන ගන්න. එතකොට ඔයා එක්ක කතා කරනකොට පවා ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් ගැඹුරු දේවල් ඔයාට අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. හත්වෙනි කාරණාව එහෙම නැත්නම් අවසාන කාරණාව ශරීර භාෂාව.
body language and physical warmth. hina වෙලා කතා කරනකොට අතෙන් පොඩි ස්පර්ශයක් කරන එක සහ ඕපන් බොඩි ලැන්ග්වේජ් එකක් තියාගන්න එක හරිම වැදගත්. ඔයා සැරෙන් ඉන්නවා වගේ පේනවා නම් කවුරුත් ඔයා ගාවට එන්නේ නැහැ. ඔයත් එක්ක කතා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම වෙල්කම් මූඩ් එකේ ඉන්නේ ගොඩක් වැදගත්. හරි. දැන් අපි කතා කරමු මේ මැග්නටිසම් නැති කරලා දාන දේවල් මොනවද කියලා. පරිස්සම් වෙන්න. මේ දේවල් කළොත් ඔයාගේ ආකර්ෂණය නැති වෙලා යනවා. වඩා හොඳ කෙනෙක් වගේ රඟපාන්න යද්දී ඔයාගේ ආකර්ෂණය ඉබේම නැති වෙලා යනවා. ඒ වගේම හැමෝම ලවා හොඳයි කියව ගන්න උත්සාහ කරන එක ඒකත් ගොඩක් දුරට මේ ආකර්ෂණය ඔයාගෙන් නැති කරන්න දාන්න හේතු වෙනවා. සමාජයේ බය නිසා ගොඩක් දේවල් මගහරිනවා. ඒ වගේම ඔයාට අහංකාරකමක් තියෙනවා නම් ඒකත් ඔයාගේ ආකර්ෂණය අඩාල කරන්න හේතු වෙන තව කරුණක්. ඉතින් මතක තියාගන්න මේ ගතිගුණ එක රැයකින් ඔයාලඟට එන්නේ නැහැ. මේක පුහුණු වෙන්න ඕනි දෙයක්. අලුත් මිනිස්සු හම්බ වෙන්න, ලෝකේ ගවේෂණය කරන්න. එතකොට ඔයාටත් නොදැනීම ඔයා ගොඩක් ආකර්ෂණීය කෙනෙක් වෙයි. ඔයාටත් පුළුවන් අද ඉඳන්ම මේ මැග්නටික් එනර්ජි එක ඔයාගේ ජීවිතේට එකතු කරන්න. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් වලට බලන්න ඕනේ නම් අනිවාර්යෙන් ලූන් ඩයිනි මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ඔයාලට ගොඩක් ආදරෙයි. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් ඉන්න.